හරි. මේ තියෙන්නේ අපිට 2011 පියෝ පේපර් එකේ පාර්ට් A පළවෙනි ගාන. 2011 පියෝ පේපර් එකේ පාර්ට් A පළවෙනි ගාන. හරිද? මේක අභිනය ගාන. ගොඩක් දුරට මේ අභිනය ගාන මේ අන්තිම අවුරුදු සාමාන්‍ය 2011න් පස්සේ පළවෙනි ගාන තමයි ගොඩක් දුරට දුන්නේ. ගොඩක් දුරට පළවෙනි ගාන දෙනවා. සමහර අවස්ථාවල දෙවෙනි ගාන අපිට එන්න පුළුවන්. මොකද 12 වෙනි ගාන පියවල 12 වෙනි ගාන අපිට පාඩම් 4කින් එනවා. අපිට එනවා සංකරණ සංයෝජන, දීර්ඝ ප්‍රසාරණය, ශ්‍රේණි, ගණිතම අභිනය. ওই පාඩම් 4න් A හා B කොටස් වලට කැලි පාඩම් 2කින් ගණන් දෙකක් එන්න පුළුවන්. ඉතුරු දෙක ඒ කොටස තමයි එන්නේ. හැබැයි ගොඩක් දුරට සංකරණ සංයෝජන හා ශ්‍රේණි ගණන තමයි ගොඩක් දුරට අපිට දෙවෙනි කොටසට එන්නේ. ඒතර ඉතුරු දෙක, ඒ කියන්නේ අභිනය හා ගණිතම අභිනය හා ද්විපද ප්‍රසාරණය ගොඩක් දුරට පළවෙනි කොටස තමයි එන්නේ. මේ ගොඩක් දුරට මොකද ලබන අවුරුද්දවත් දෙන්න පුළුවන්. අපිට දැන් ගිය අවුරුද්ද දෙකේම දුන්නේ අර මං කියපු දෙක. හැබැයි ලබන අවුරුද්ද සමහරට මේ අවුරුද්දේ එන්න පුළුවන්. මේ අවුරුද්දේ ලබන අවුරුද්දේ එන්න පුළුවන්. දෙවෙනි කොටසටත් ගණිතම අභිනයක් ද්විපද ප්‍රසාරණයක් එන්න පුළුවන්. ඒත් මේ ගන්න මෙහෙමයි. ඇත්තටම ගණිතම අභිනය කියන්නේ අපි ධන නිකිලමය ප්‍රතිඵල සාධනය කරන ක්‍රමයක්. එතකොට මේක ක්‍රම අපිට පියවර 3කින් ඔප්පු කරන්න ඕන. දැන් තීරි කරලා ඇතිනේ. තීරි කරන සාමාන්‍යයෙන් අභිනය කියන්නේ ලොකු පාඩමක් නෙවෙයි. සාමාන්‍ය එක දවසකින් උනත් යන්න පුළුවන් පාඩමක්. හරි අපි බලමු දැන්. මම මේක ලියා ගන්නවා Fn කියලා. Fn සමානයි n ඝනය ධන 5යි n. හරිද? ඒතර පළවෙනි පියවර n සමානයි 1 විතර. n සමානයි 1 විතර. මේකේ f1 සමාන වෙනවා 1 ඝනය ධන 5 වතාවක් 1. ඒ කියන්නේ 1 ඝනය 1යි, 5 වරක් 1 5යි, 6යි. අපිට 6 ලියන්න පුළුවන් 3 වරක් 2 කියලා. ඒ නිසා මේක 3ෙන් බෙදනවා. එතන පොඩ්ඩක් ඉතලයක් දාලා ඒව ලිව්වත් ඇති. 3ෙන් බෙදේ. 3ෙන් බෙදේ. හරිද? ඊට පස්සේ දෙවෙනි පියවර. දෙවෙනි පියවර n සමානයි p විතර. n සමානයි p විතර අපි කරන්නේ මේක ප්‍රතිඵලයේ සත්‍ය කියලා උපකල්පනය කරනවා. හරිද? n සමානයි p විතර ප්‍රතිඵලය සත්‍යයයි උපකල්පනය කරමු. හරිද? එතකොට n සමානයි p විතර. එතකොට fp සමාන වෙනවා p ඝනය ධන 5යි p. හරිද? මේක අපි 3ෙන් බෙදනවා කියලා උපකල්පනය කරනවා. හරිද? ඒක ඕනනම් ලියන්නත් පුළුවන්, ලියන්න නැතු වෙන්නත් පුළුවන්. හරිද? ඊට පස්සේ අපි තුන්වෙනි පියවර. මේක තමයි වැදගත්ම පියවර. n සමානයි p ධන 1 විතර. n සමානයි p ධන 1 විතර. එතකොට n සමානයි p ධන 1 විතර බලන්න. මේක තමයි වැදගත්ම කොටස. f p ධන 1 සමාන වෙනවා p ධන 1 ඝනය ධන 5 වතාවක් p ධන 1. අපිට දැන් මේක මෙන්න මේ කෑල්ල 3ෙන් බෙදනවා කියලා ඔප්පු කරන්න ඕන. එතකොට අපිට මේක සපෝට් කරගන්න පුළුවන්. මේකෙන් උදව්වක් ගන්න පුළුවන්. අපි මේ උපකල්පනය කරපෙකින් උදව්වක් ගන්න පුළුවන්. අනිවාර්යෙන් උදව්වක් ගන්නත් වෙනවා. ගන්න නැතුව අපිට මේක කරන්න බෑ. කොහොමද? හරිද? මම දැන් මේක ප්‍රසාරණය කරනවා. උත්තර එනවා p ඝනය ධන 3p වර්ගය ධන 3p ධන 1. මේක ප්‍රසාරණය කරලා පස්සේ එනවා 5p ධන 5. හරිද? දැන් ඊට පස්සේ මම කරන්නේ මේකේ මෙන්න බලන්න මේ දෙක නිකන් 3ෙන් බෙදනවා කියලා පේනවා නිකන් 3 එකක් තියා ඉස්සරහට. හරිද? මේ p ඝනය ධන 5යි p කියන්නේ. මේ බලන්න p ඝනය ධන 5යි p කියන්නේ මෙන්න මේක. ඒකත් 3ෙන් බෙදනවා. ඒතර අපිට ගාන ලියනකොට මේක පේනවා මේ 1යි 5යි එකතු කරාම 6යි. ඒකත් 3ෙන් බෙදනවා. හරිද? ඒ නිසා මම මේ ටික එකට ලියනවා. මේක ලියනවා මම මේ දෙකෙන් 3ක් ඉවත ගන්නවා. ඒතකොට එනවා p වර්ගයේ ධන p. හරිද? අපිට ඕන නම් මේක මේ අත්ගත් ගන්න පුළුවන්. අපිට මේ 5 6 එකතු කළත් මෙතන ලියන්න පුළුවන්. එහෙම ලියුවත් ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ මෙතන එනවා
අනිත් එක p ඝනය ධන 5යි. 5යි p ධන 6. හරිද? එතකොට මේක මේ බලන්න මේක තුනෙන් බෙදෙනවා. මේක තුනෙන් බෙදේ. මේක තුනෙන් බෙදෙනවා. ඊට පස්සේ මේ තියෙන මොකද්ද? p ඝනය ධන 5යි p. මේක fp. ඒකත් තුනෙන් බෙදෙනවා. මේකත් තුනෙන් බෙදෙනවා. 6නේ. 6 තුනෙන් බෙදෙනවා. එච්චරයි. එහෙනම් සම්පූර්ණ එකම තුනෙන් බෙදෙනවා. එච්චරයි. හරිනේ? එහෙනම් එම නිසා අපි ලියනවා n සමානයි p ධන 1 විට ප්‍රකාශනය තුනෙන් බෙදේ. හරිද? ඊට පස්සේ අපිට අඹුවේදී අන්තිමට ලියන්න තියෙනවා පොඩි ප්‍රකාශනයක්. හරිද? ඒක මම මෙතන ලියන්නේ නැහැ මම කියන්නම්. ඒක ඉතින් හැමෝම දන්නවා. ඉතින් අන්තිමට සාමාන්‍ය ගෙදර ඉඳන් ගණන් හදනකොට ඒක ලියන්න අවශ්‍ය නැහැ. පොලියේ ඉන්න අවශ්‍ය නැහැ. සාමාන්‍යයෙන් ඒක අපේ හිතේ තියන්නේ මොකද ඒකට ලකුණු පහක් අනිවාර්යයෙන්ම හම්බ වෙනවා. අන්තිමට ලියන්න ඕන n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කළ විට n සමානයි p විට ප්‍රතිඵලය සත්‍යයි උපකල්පනය කළ විට n සමානයි p ධන 1 විට ප්‍රතිඵලය සත්‍ය විය. තවද n සමාන 1 විටද ප්‍රතිඵලය සත්‍ය බැවින් n සීන දවන්න ඉදිරි සඳහා ප්‍රතිඵලය සත්‍ය බව ගණිතම අභිවනයේ කියවේ. හරිනේ? ඔක ඉතින් එලව කරන ළමයි දන්නවනේ. ඔය ප්‍රකාශනයේදී පොඩ්ඩක් අර ගෙදර මම අර කිව්වා වගේ ඉතින් පන්ති ගණන් හදනකොට ගෙදර හදනකොට ඔක ලියලා ඉන්න අවශ්‍ය නැහැ හැමදෙස්සම. ඒක ප්‍රකාශනයේ. ඒක ඉතින් විභාගයේදී අනිවාර්යෙන් ලියන්න ඉතින් අමතක කරන්න නැතුව ලියලා එන්නයි තියෙන්නේ. හරි. අපි ඊට පස්සේ මේ දැන් 2011 පේපර් එක අරන් මම දිගටම කරන්න හදන්නේ. අපි ළඟ වීඩියෝ එකෙන් බලමු දෙවෙනි ගාන. හරි?